ගැනුම් ජර්නලය. බලන්න මාතෘකාව. දැන් අපි කතා කරා සුළු මුදල් පොත, මුදල් ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය. ඒ ටික සාකච්ඡා කරා. දැන් තියෙන්නේ මේ ගැනුම් ජර්නලය. බලන්න ටියුට් එකේ පිටු අංක කීයද? 3. පිටු අංක 3 තියෙනවා මාතෘකාව ගැනුම් ජර්නලය. හරි. ගැනුම් ජර්නලය කියලා කියන්නේ මොන ගැනුම්ද? ණයට ගැනුම්. මොන ණයට ගැනුම්ද? උදේ ගැනුම් ගත්තොත් එහෙම අපි මේ පැත්තේ මම පෙන්නන්නම්. ගැනුම් ගත්තොත් කොටස් දෙකයි. ගැනුම් ගත්තොත් කොටස් කීයද? දෙකයි. එකක් මොකද්ද? අත්පිට එකයි, ණයට එකයි. එතකොට මේ ණයට ගැනුම් කොටස් දෙකයි. එකක් මොකද්ද? විකිණීමේ පරමාර්ථය. ගැනුම් කොටස් දෙකයි අත්පිටයි ණයටයි. ණයට කොටස් දෙකයි විකිණීමේ පරමාර්ථයයි පරිභෝජන පරමාර්ථයයි. පරිභෝජන පරමාර්ථය. හරිද? විකුණු ගැනුම් කොටස් දෙකයි අත්පිට ගැනුම් ණයට ගැනුම්යි. ණයට ගැනුම් කොටස් දෙකයි විකිණීමේ පරමාර්ථයයි පරිභෝජන පරමාර්ථය. එතකොට දැන් මේ ගැනුම් ජර්නලයට දාන්න මොන ගැනුම්ද? ණයට ගැනුම් වල තියෙන විකිණීමේ පරමාර්ථයෙන් ගන්න ණයට ගැනුම් තමයි අපි මේකට අත්පිට ගැනුම් කොටද දාන්නේ. අත්පිට කියන්නේ සල්ලි වලට කරන ඒවා. ඒක මොන ජර්නලයටද දාන්නේ? ලැබී ගෙවීම් ජර්නල ගෙවීම් ජර්නලයට නේ. අන්න ගෙවීම් ජර්නලයට. දැන් මේක වෙන්නේ මොනවද? ගැනුම් වල ණයට ගැනුම් වල විකිණීමේ පරමාර්ථයෙන් කරන ණයට ගැනුම් විතරයි. එහෙනම් පියමු ටියුට් එකේ ලියා ගන්න. විකිණීමේ පරමාර්ථයෙන් ගැනුම් ජර්නලයට තියා ගන්න. විකිණීමේ පරමාර්ථයෙන් කරනු ලබන ණයට ගැනුම් සටහන් කරනු ලබන මූලික පොත සටහන් කරන මූලික පොත ගැනුම් ජර්නලය ලෙස මම කියන ගැනුම් ජර්නල ලෙස හැඳින්වේ. මෙහි මූලික ලියවිල්ල මොකක්ද පුතේ මූලික ලියවිල්ල? ගැනුම් ඉන්වොයිසියයි. මෙහි මූලික ලියවිල්ල ගැනුම් ඉන්වොයිසියයි. මේක ඩග්ගල දාගන්න. ගැනුම් කොටස් දෙකයි අත්පිට සහ ණයට කොටස් දෙකයි වෙළඳ විකිණීමේ පරමාර්ථයනුයි පරිභෝජන පරමාර්ථයනුයි. රයිට් මේක දාගන්න ඔයාලගේ ඔය ඉඩ තියෙන තැනකින් දාගන්න. මේක ලියා ගන්නටක් ගාලා ගේම් එක ගහතේ හතෙන් පස්සේ ඔතන ඉඩ තියෙන තැනකින් දාගන්න. ගැනුම් එතන තියෙන සයිඩ් එක කොහේ හරි ඉදිරිය තියෙන පොඩියට ඇඳගන්න. අවුඩින් ඇඳගන්න. එතන තියෙන ඉඩ තියෙන තැනකින් අමතර සටහනක් විදියට මේක දාගන්න. හරි ටියුට් එකේ ගැනුම් කොටස් දෙකයි අත්පිටයි ණයට කොටස් දෙකයි විකිණීමේ පරමාර්ථයයි පරිභෝජන පරමාර්ථයයි කියලා දාගන්න. ඔක දාගන්න. ඔක දාලා තියාගන්න. ඔහොම වෙනවා කියන එක. ගැනුම් ජර්නලයේ ආකෘතියක් ටියුට් එකේ තියෙනවා. ඊට පල්ලෙහා තියෙනවා ඒ දිනයන්හි වටිනාකම ණයහිමි උපලෙජරේ අදාළ ණයහිමි ගිණුම් වලට වෙන්වෙන්ව බැර කළ යුතුය. හයිලයිට් කරන්න. ණයහිමි උපලෙජරේ. ඔයාලට ඊළඟ පාඩම ණයහිමි උපලෙජරේ. හරිද? කාලච්ඡේද ඊළඟ පොයින්ට් එක කාලච්ඡේදයේ අවසානයේදී ගැනුම් ජර්නලයේ වටිනාකමේ තීරුවේ එකතුව පොදු ලෙජරේ ගැනුම් ගිණුමට හර කර හයිලයිට් කරන ගැනුම් ගිණුමට හර කර ණයහිමි පාලන ගිණුමට බැර කළ යුතුය. හයිලයිට් කරන ණයහිමි පාලන ගිණුමට බැර කළ යුතුය. හරි කළ යුතුය. ඊළඟට තියෙනවා වැට් තීරුවේ එකතුව වැට් පාලන ගිණුමට හර කර ණයහිමි පාලන ගිණුමට බැර කළ යුතුය. right highlight කරන්න. වැට් පාලන ගිණුම එකතුව මේ වැට් පාලන ගිණුමට හර කර ණයහිමි පාලන ගිණුමට බැර කළ යුතුයි. highlight right
මුලින්ම පුතේ ණයට ගන්නකොට ගැනුම් ගිණුමට මොනද වෙන්නේ? ගැනුම් ගිණුම. සාමාන්‍ය ගැනුම් ගිණුම හර. ණය හිමි ගිණුම මොකද වෙන්නේ? බැර. ඔන්න. පළවෙනි එක. ණය හිමි ගිණුම බැර. ඕක වෙනවනේ. පළවෙනියට වෙන එකනේ ඔක. හරි. ණයට ගත්තාම. වැට් පුතේ වැට් ගත්තට පස්සේ ණය හිමි පාලන ගිණුමට ඒ ප්‍රමාණයත් බැර වෙනවා. ඒක වැට් එකට හර වෙනවා. වැට් පාලන ගිණුමට ඔන්න ඔය විදිහට තමයි ජර්නල් සටහනේ රයිට්. ඕක අර කොටුව ඇතුලේ ලියා ගන්න සංලක්ෂ්‍ය ලියන්න ණයට ගැනුම් ගත කළා. ණයට ගැනුම් ගත කළා. මේ ටක් ගාලා අර කොටුව ඇතුලේ ලස්සනට මේක දාගන්න. ගොඩක් වෙලා නැහැ. අභ්‍යාසංග 14 ටක් ගාලා බලන්න. අභ්‍යාසංග 14 නෑ ඒක අපි පස්සේ කරමු. දැන් අපි ගැනුම් ජර්නලය කියන එක විස්තර කරා. ඒකට අදාළ අභ්‍යාස ටික සාකච්ඡා කරලෙමු. අභ්‍යාස කීයද? අභ්‍යාසංග 14. අභ්‍යාසංග 14 බලන්න. අභ්‍යාසංග 14 බලන්න. අභ්‍යාසංග 14 පිටුවංග 13. ගැනුම් ජර්නල දාලා අභ්‍යාස ටික බලමු. පළවෙනියට තියෙනවා ගැනුම් ජර්නලයක්. ඔයාලා රූල් කරලා තින්නේ මම ටක් ගාලා රූල් කරනවා. මෙන්න ගැනුම් ජර්නලය. ඔව් මෙතන තව තීරුවක් ගහ ගන්න වටිනාකම. sorry වැට් රහිත වටිනාකම. වැට් රහිත. මෙතන වැට් රහිත වටිනාකම. ඔව් දැන් මේ මුළු වටිනාකම කියන්නේ වැටුත් එක්ක මුළු වටිනාකම. වැට් සහිතව තමයි එතන මුළු වටිනාකම. මුළු වටිනාකම කියන්නේ එකතු කරලා නේ එන්නේ. හරි. වැට් සහිත නේද? වැට් රහිත වටිනාකම වැට් ඔන්න වැට් සහිත කියලා ඕනනම් දාගන්න නැත්නම් මුළු වටිනාකම කියලා දැම්මත් ගැටලුවක් නැහැ. රයිට්. පළවෙනි එක බලන්න. 14 වෙනි එක. ජනවාරි මාසයේ දාලා ගනුදෙනු 1.5 දිනේ දාගත්ත ටක් ගාලා 1.5 මේ ගැනුම් ජර්නලය කියලා උඩින් ලියා ගන්න. ගැනුම් ජර්නලය කියලා උඩින් දාගන්න රුපියල් 1000 කියලා දාගන්න. රයිට්. ඉන්වොයිස් සංඛ්‍යා 5003 ඊට පස්සේ දාගන්න අදාළ පුද්ගලයා නම සමන් නේද? සමන් ස්ටෝර්ස් ඒක දාගන්න. වැට් සහිත වටිනාකම ඒවා මුකුත් නැහැ. වැට් නැහැ. වැට් රහිත වටිනාකම දීලා තියෙනවා 50000යි. වැට් එක නැහැ. මුළු වටිනාකම කීයද? 50ම තමයි. ඊළඟ දිනේ දාගන්න 1.9 5004 සුනිමල් ස්ටෝර්ස් මට වටිනාකම කියන්නේ මේ සුනිමල් ස්ටෝර්ස් ලක්ෂයයි. වැට් නැහැ. ඊළඟ එකේ දිනේ 1.20 මට දිනේ ටික කියන්නේ 5005. ඊට පස්සේ අදාළ පුද්ගලයාගේ නම කපිල ස්ටෝර්ස් වටිනාකම 1.50යි. මෙන්න 1.50යි. එකතු කරගන්න. 300යි. මෙතන 300ක් වැට් නැහැ. මෙතනින් එකතු කරන් ඉර ගහන්න 1.31 මෙතනින් ලියන්න. ගැරේට පොදු ලෙජරයට පිටපත් කළා කොහෙලත් ඔක ලියන්න. පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියන්න. හැම එකටම කොහොමයි. රයිට් ටක් ගාලා දාගන්න. ඊට පස්සේ අපින් අහලා තියෙන්නේ මොකද්ද? ලෙජර් ගිණුම් නේද? ලෙජර් ගිණුම් දෙකක් ගහලා ගහන්න වෙනවා. දැන් පොදු ලෙජරයට පිටපත් කරන්න යනවා මෙන්න. පොදු ලෙජරයට පිටපත් කරන්න යනවා. ගිණුම් දෙකක් ගන්නවා. මොකද්ද ගිණුම් දෙක ණයට ගැනුම් වල? ණයට ගැනුම් වල ගිණුම් දෙක. ණය හිමි එකයි ගැනුම් එකයි. ණය හිමි එකයි ගැනුම් එකයි. ණය හිමි එක මොකද වෙන්නේ? ණය හිමි ගිණුම ගැනුම් ගිණුම
නහිමි ගිණුම බැර 300යි ගැනුම් ගිණුම හර 300යි ගිණුම් දෙකේ නම් දෙක මාරු කරනවා මේකට ගැනුම් මේකට ණය හිමි එච්චරයි ටක් ගාලා තුලණය කරන්න 300යි 300යි එතන ශේෂය 300යි එතනින් ශේෂය ඊගේ 300යි මේකත් තුලණය කරන්න 300යි 300යි ඉතින් ශේෂය පාගේ 300යි ශේෂය ඊගේ 300යි ශේෂය ඊගේ 300යි පල්ලෙහා ජනන සටහන් ලියන්න කොටුවක් ඇති ජනන සටහන් ලියන්න කොටුවක් මේ ආකාරයේ කොටුවක් ඇති කොටුවක් ඔය කොටුවේ ජනන සටහන් ලියන්න ඔයාලා කොටුවේ ලියන්න ජනන සටහන් මොකද ලියන්නේ නහිමි ගිණුම සෝරි මුලින්ම හර සටහන් ලියන්න ඕන මොකද හර වෙන ගිණුමේ නම ගැනුම් ටක් ගාලා ලිව්වා ගැනුම් ගිණුම ඒක හර අනිත් එක නහිමි ගිණුම ඒක බැර වටිනාකම 300 මෙහෙම ලියලා පොඩ්ඩක් ඈඩ් කරලා 300 මෙහෙම ලිය සංලක්ෂණය මොකද්ද ණයට ගැනුම් ගිණුම් ගත කළා එච්චරයි ටක් ගාලා දාගන්න රයිට් ඊළඟ ගාන අභ්‍යාසංග 15 වෙනි අභ්‍යාසය බලන්න ගැනුම් ජන සම්බන්ධව අහලා තින්නේ 1.5 දිනේ දාලා ටක් ගාලා 1.5 ව්‍යාපාරිසින් 50000 සාමාන්‍ය ස්ටෝර්ස් ඉදින් ණයට ගන්න සමාන්ගෙන් ගන්න ඉන්වොයිස් සංඛ්‍යා 5003 සමාන්‍ය ස්ටෝර්ස් ගෙන් ගන්නේ 50000යි තොගේ වටිනාකම වැට් නෑ එනම් 50යි චරයි ඊළඟ 1.10 දිනේ දාගන්න 5004 ඉන්වොයිස් සංඛ්‍ය 5004 එතන දාන්න ඕන නම සුනිමල් ස්ටෝර්ස් ගෙන් ගන්නේ විස්තරයට සුනිමල් ස්ටෝර්ස් වෙනද වට්ටමක් දෙනවා හොඳේ බලන්න ඒක තාල දෙකක් වෙනද වට්ටම මේ ලක්ෂයයි වෙළඳ වට්ටම මේ වෙළඳ වට්ටම් 110යි වෙළඳ වට්ටම 110යි වෙළඳ වට්ටම් 110ක් අඩු කරන්න 110ක් කියන්නේ කීයද 110ක් 10 එහෙනම් කීයද උත්තරේ 90යි ඊළඟ 1.10න් පස්සේ 1.25 5000 පුද්ගලයා නම කපිල ස්ටෝර්ස් එයාගෙන් 1,50,000යි අඩු වෙනවා වෙළඳ වට්ටම් 110යි අඩු කරන්න කී දෙන්නේ 15යි නැට්ටක් ගාලා අඩු කරගන්න උත්තරේ එනවා 1.35යි අඩු කරලා 1.35 මෙහෙට දැම්මා එකතු කරන්න වැට් නෑනේ වෙළඳ වට්ටම් විතරයි දී ටක් ගාලා දාගන්න 2.75යි 2.75 නේ දෙන්නේ 275යි අදාළ ලෙජර් ගිණුම් ටික ගහන්න ඕන ටක් ගාලා ටී ගිණුම් දෙකක් ගහගන්න ගිණුම් දෙකේ නම් දෙක නයිහිමි ගිණුමයි ගැනුම් ගිණුමයි නයිහිමි ගිණුමට බැර වෙනවා 2.75යි ගැනුම් ගිණුමට හර වෙනවා 2.75යි ජනන සටහන ලියන්න ටක් ගාලා මෙන්න තුලණය කරගන්නවා 275යි
275යි ශේෂය 275යි ශේෂය 275යි මේ පැත්තත් තුලනය කරගන්නවා 275යි 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 ශේෂය 275යි ශේෂය 275 ශේෂය 275 ජයන්සරාන් ලියන්න ජයන්සරාන් ලියන්න මෙහෙම ගැනුම් ගිණුම නේද හරවුනේ ඔව් කීයක්ද 275යි නහිම් ගිණුම බැර වෙනවා කීයක්ද 275යි ණයට ගිණුම් ගත කළා චරයි ණයට ගිණුම් ගත කළා ලියන්න විචාල ගාන රූල් කරගන්න ටක් ගාලා ඉක්මන් කරන්න 1.5 දිනේ දාගත්තා 1.5 සමාන ස්ටෝස් ලිව්ව 1.5 සමාන ස්ටෝස් ඉන්වොයිස් සංඛ්‍යා 5003යි 5003යි වටිනාකම 50යි වැට් නෑ 50යි ඔච්චර දෙවෙනි එක 1.10යි 1.10යි ව්‍යාපාරයට වැට් සහිත ලකුණු කළ මිල 575යි දැන් මෙන්න දැන් හැමෝම බලාගන්න වැට් රහිත එහෙනම් ලේසි මේක හොඳට අලා ගන්න ඔළුවට දාගෙන ඊට පස්සේ ගන්න හදන්න වැට් සහිත මේ කියා දෙනකොට අහගන්න එතකොට ඔයගොල්ලෝ අහගත්තට පස්සේ ඔයගොල්ලෝට ගාන දුන්නම හදාගන්න පුළුවන් නැත්නම් ගාන කියා දෙනකොට එක එක කරොත් එහෙම මේ තේරෙන්නේ නැහැ එතකොට වරද්දන හැම එකම එක දිගට right මෙන්න වැට් අනුපාතික කිය 100ට ඒ කියන්නේ වැට් රහිත ගාන 100 නම් වැට් එක කීයද අහගන්න ලියන්න මොකද වැට් රහිත වැට් සහිත 115 වෙනි වැට් අනුපාතිකය වැට් එක 100 නම් වැට් රහිත ගාන 100 නම් වැට් එක 15යිනේ එහෙනම් වැට් සහිත ගාන 115යි දැන් ගාන දීලා තියෙනවා වැට් සහිත ගාන කීයද ඇත්ත ගාන ඒ කියන්නේ මේක යටින් දා ගන්නවා 575 හරි 575 එන්නේ මේක කීයෙන් වැඩි කළා 575 කීයෙන් වැඩි කළා පහෙන් නේද පහෙන්නේ පහෙන් මේකත් පහෙන් වැඩි කරනවා එහෙනම් සාධාරණ වැඩි එක සාධාරණයෙන් පැය හැමෝටම 500 මෙයාට කරපු දේ මේ හැම එක්කෙනාටම කරන්න ඕන නැත්නම් අසාධාරණයි පහෙන් වැඩි කරනවා ඉතින් තේරුණාද ඒක තමයි අහගන්න කිව්වේ හොඳට අහගන්න කියලා කිව්වේ ඒකනේ දැන් මොකද කිව්වේ වැට් සහිත වැට් රහිත කියලා ලියා ගන්න 115යි 100 නම් හිතලා 100යි කියලා හරිද මේකතන 100 නම් වැට් රහිත ගාන වැට් එක කීයද ඒකට හොයන්න පුළුවන් මට 100 ලේසියි 100 නම් මෙතන කීයද වැට් එක 15යි මෙතකොට මෙතන එකතු කරාම වැට් සහිත ගාන 100 ඒතර ඇත්තන වැට් සහිත ගාන කීයද ඒ කියන්නේ මෙතනට එන ගාන නෙවෙයි අයන 575 115 කීයෙන් වැඩි කළාද 5න් වැඩි කළා එහෙනම් මෙතන තියෙන ගාන දන්නේ නැහනේ එහෙනම් ඔයා මේක කීයෙන් වැඩි කරන්න ඕන එහෙනම් මේක කීයෙන් වැඩි කරන්න ඕන තේරුණාද හැම තිස්සෙම මෙහෙම හදන්න හරි වැට් සහිතව දුන්නොත් මෙතන දාලා ඔයා වැට් සහිත ගානට 115ක් බලන්න බෑ ඔයා මේකට බැලුවොත් එහෙම ඔයා මේ දැන් මෙතන මේක එකතු කරලානේ මේ ගාන ඇවිල්ලා තියෙන්නේ ඔයා මේකට තව 115ක් බැලුවොත් එහෙම වැටුත් එක ආයි බලලා 115 එහෙම බලන්න බෑනේ එහෙම වැට් බලන්නේ කොහොමද වැට් බලන්නේ කොහොමද වැට් රහිත මිලට තමයි 115 බලන්නේ එතකොට 75 හරිද මේකට බලන්න බෑ හරි තේරුණාද කියන්නේ හරි ටක් ගාලා දාගන්න ටක් ඔයා දැන් මෙතනට එනවා 5000 කීයද 4ද 5004 ඊට පස්සේ කාගෙන්ද ගන්නෙ සුනිමල් ස්ටෝස් ලිව්වා සුනිමල් ස්ටෝස් වැට් රහිත මිල වෙළඳ වට්ටමකුත් තියෙනවා මතක තියාගන්න වෙළඳ වට්ටම මතක තියාගන්න දැන් ඔයා මෙතනින් ගන්න ඕන වැට් රහිත මේ 500 වැට් එක 75 වැට් තීරුව ලියන්න වැට් තීරුව ලියන්න 75 ඔයා ගත්ත 75 මේ වැට් තීරුව වැට් රහිතව ගත්ත ලකුණු කොළ මේක ගන්න 500 ඕකට 110ක් බලන්න
මේකට 110ක් කියන කීයද? අඩු කරාම උත්තරේ කීයද? 450. 450. 450යි 75යි 525. 525. ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න. බලන්න මේකේ වාපු විදිය හොඳට ඔලුවට දාගන්න මේ ලිකේපු වෙලාවේ. ඊළඟ 1.25. 1.25. පුද්ගලයාගේ නම කපිල ස්ටෝස්. කපිල ස්ටෝස්. ඉන්වොයිස් 5005. 5005. දැන් ඔයා ඒකෙත් බලන්න ඕන වැට් එක. ඒතර ඒක කියන්නේ 230යි. එතනදි කියන්නේ වැට් සහිතව ලකුණු කළ මිල දැන් මේ 230යි. හැබැයි වැට් අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැ. 115යි මම මේ විදිහට හිතන විදිහට ලියා ගන්නවා. කොහොමද වැට් අනුපාතිකයේ වැට් රහිත මිල වැට් සහිත 115යි 100යි 15යි 115යි. ඕක දාගන්න. දාගත්තට පස්සේ 230 කියන්නේ වැට් සහිතව එන මිල. 230 දාගන්න. 230 මේක එන්නේ කී මෙඩිකල්ද? 115 කී මෙඩිකල්ද? දෙකේ. දැන් මේක දෙකේ. උත්තරේ 200යි. මේක දෙකෙන් වැඩි කරා. උත්තරේ කීයද? 30. හරිනේ 230ක් වැඩි කරනවා 230. හරි. එහෙනම් මෙන්න මෙතනට දානවා වැට් එක. හරි. දාගන්න. වැට් එක. ඊට පස්සේ අඩු කරන මොන වට්ටමද? වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම ගිණුම්ගත වෙනවද පුතේ? ගිණුම්ගත නැහැ. ගිණුම්ගත වෙන්නේ නැහැ. ගිණුම්ගත නොවේ. මතකනේ අර වට්ටම් වලදී කතා කරානේ. හරි. එතකොට මෙතන මේ කපිල ස්ටෝස් කීයද? 200යි. ඔව්. 200යි. 200ට 110ක් බලන්න. මේ 200ට 110. 20. 20 අඩු කරාම උත්තරේ 100. 180යි 30යි. දැන් එකතු කරා. දැන් එකතු කරා. ටක් ගාලා එකතු කරා. දැන් එකතු කරා. 105යි මේක එකතු කරා. 500යි 680යි. 785යි. 785යි. මෙන්න 1.31. දැන් ලිය මොකද්ද ලියන්නේ යටින්? පොදු ලෙජරයට මාරු කළා නැත්නම් පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. පිටපත් කළා. පිටපත් කළා කියලා ලියන්න. මාකින් එකේ තියෙන හැම පිටපත් කළා. ටක් ගාලා දාගන්න. වැට් තියෙන නිසා වැට් පාලන ගිණුකුත් ගහන්න වෙනවා. මම මේ පැත්තෙන් වැට් පාලන ගිණුමක් ගහනවා. මේ පැත්තෙන් වැට් පාලන ගිණුමත් මෙන්න වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම. බලලා දාගන්න කොහොමද දාන්නේ බලන්න හොඳට දැන් බලන්න මේ පැත්ත. ගණිතදි කොච්චරක් කරන්ද ඇත්තරම? කොච්චරක් කරන්ද ඇත්තරම? ගැණුම් විදියට අරන් තියෙන්නේ කොච්චරද? ගැණුම් විදියට අරන් තියෙන්නේ. ගැණුම් විදියට. වැට් කියන්නේ ගැණුම් නෙමෙයිනේ. වැට් කියන්නේ අපේ ආදායමකුත් මේක රාජ්‍ය ආදායම. හරිද? 680යි. අපි ඇත්තටම අරන් තියෙන්නේ කොච්චරද? එහෙනම් ගැණුම් කියලා මේක බැර වෙනවා 680ක්. ගැණුම් ගිණුම හර වෙනවා නැහිමි කියලා 680ක්. ඇත්තටම ගත්ත ප්‍රමාණය. ඒ වුණාට වැට් 105 අපි ගෙවන්න ඕන නේද? කාටද? රජය නැහිමියන්ට ගෙවන්න ඕන නේද? කියන්නේ අපි නැහිමියන්ගෙන් 680ක භාණ්ඩ ගන්නකොට 680ට අමතරව 105ක වැට් අදාළ නැහිමියන්ට ගෙවන්න ඕන නේද? එහෙනම් වැට් කියලා මේක බැර වෙනවා. ගැණුම් වල වැට්. හරි 100 මේක බැර වෙනකොට වැට් පාලන කිනු මොකද වෙන්නේ? ගැණුම් නැහිමි කියලා. හරි. නැහිමි කියලා හරියන්නේ. 100 ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න. දාගෙන ටක් ගාලා තුලණය කරගන්න. ටක් ගාලා තුලණය කරගන්න. අදාළ ගිණුම් තුන තුලණය කරගන්න. ටක් ගාලා. තුලණය කරගන්නවා 785යි 785යි ටක් ගාලා තුලණය කරගන්නවා මෙන්න ශේෂීය පාගේ 785යි ශේෂීයගේ 785යි ගැණුම් ගිණුම තුලණය කරගන්නවා 680යි 680යි ශේෂීය පාගේ 680යි ශේෂීයගේ 680යි වැට් පාල ගිණුම තුලණය කරගන්නවා 105යි 105යි කිය. අලුතින් ආව වැට් පාල මෙන්න ශේෂීය 105යි 105යි
ශේෂය. එච්චරයි. එච්චරයි. ජයන්සරන් ලිය. හර වෙන ගිණුම් මොනවද? හර වෙන ගිණුම් ගැණුම් එකයි වැට් පාලන ගිණුමයි. ටග්ගාල් ලිව්වා වැට් පාලන. වැට් පාලන ගිණුම. ඒකත් හර. ගැණුම් එක කීයක් හර වෙනවද? 680යි. වැට් පාලන හර වෙනවා 105යි. ඊළඟ එක දානවා ණය හිමි. ණය පාලන ගිණුමට අදාළ සමස්ත ප්‍රමාණය බැර කරනවා. කීයද? ඔක්කොම බැර කරද එකපාරම 680යි 105යි දෙකම 785යි. එකපාර දාන්න. එච්චරයි. එච්චරයි. යටින් තියන සංලක්ෂ්‍ය ලියා ගන්න. සංලක්ෂ්‍ය ලියා ගන්න. අවශ්‍ය සංලක්ෂ්‍ය ලියා ගන්න. සංලක්ෂ්‍ය දාගන්න. මොකද්ද? ගැණුම් ගිණුම්ගත කළා. සංලක්ෂ්‍ය දාගන්න. එච්චරයි. අග්ගල දාගන්න යටින්. එච්චරයි ගාන ඉවරයි.